17 අර කොටස සම්බන්ධව තොරතුරු ගෙන්න ගන්න කියලා. මේ තව එක කොටසක් තියෙනවා. ඔය මේ LTL ESOT එක ප්‍රයිවට් ලිමිටඩ් එක සතු. ඒ කියන්නේ දැන් පෙරදිව්. ආයතන සතු කොටස් ප්‍රමාණය 127 ඉඳලා 44 දක්වා වැඩි කරන්න මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තද? 127 ඉඳලා 44 දක්වා වැඩි කරන්න. පෙරදිව් කියලා ඔය තියෙන්නේ සමාගම. 127 තියෙන එක ABB Nova එකෙන් ගතපු එක. ඔව්. ඒකේ 127 ප්‍රමාණය 144 දක්වා වැඩි කරන්න ඔබතුමන්ලට මොකක් හරි අනුමැතියක් ලැබිලා තිබුණාද? සක්‍රියා මාර්ගය කරන් තියෙනවා. අරන් තියනවාද කියන. සෙක්‍රටරි 2016 9/24 බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සමන්වේක නායක මහත්තයාගේ අත්සනින් එහෙම අනුමැතියක් දීප එකක් නෑ නෑ. අද ඩේට් එක කවද? 10ද? ලේකම්තුමා එක චුට්ටක් බලන්න. මොකද මේ 2016 දී දැන් 27 ඉඳලා 44ට වැඩි කරන්න තිබිච්ච උත්සාහය තමයි CEB සතු කොටස් ප්‍රමාණයක් ඒ පැත්තට දෙන්න. ඒ කියන්නේ විවිධ උත්සාහයන් තිබිලා තියෙනවා CEB එක සතු තියෙන මේ කොටස් ප්‍රමාණය අඩු කරන්න. ඩයිලූට් කරන්න. ඒතර ඔබතුමියලා පැත්තෙන් ඉඩ දෙන්නෙත් නැහැ. විගණනය කරන්න දෙන්නේ නැහැ. ඒකට හේතුව විදියට දෙනවා මේ ඍජුව කොටස් නැහැ කියන තර්කයට එනවා දෙවෙනියට. ඍජු කොටස් නෙමෙයි. විගණන පනත ඇතුළේ ව්‍යවස්ථාව ඇතුළේ අපිට හම්බ වෙනවා ප්‍රතිපාදන උපනාටත් වඩා ඔබතුමන්ලා සතුව තියෙනවා දැන්ට 52කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් දැනටත්. හැබැයි තව ටික කාලයක් අල්ලන් ඉන්න උත්සාහයක් ඇති මේක අඩු වෙනකම්. නමුත් මේ මොහොතේත් ඒක තියෙනවා. අනේ අපි අවධානය යොමු කරන බව මම මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගමු.